ඩ්‍රග්ස් කියන එක තමයි මෙතන දැන් මම මේ කතා කරද්දී හරි පරිස්සම් වෙනවා බ්‍රෝ. ඒක මොකද දන්නවද? ඇයි? මම තේරුම් ගත්තේ සහ මම දැනගත්තේ මගේ මියුසික් වලින් සහ ඉන්ෆ්ලුවන්ස් එක. ඒ කියන්නේ වැරදි පැත්තට සමාජයේ පණිවිඩයක් ගිහිල්ලා තියෙනවා කියලා මම දැනගත්තේ පස්සේ. මම දන්නේ පස්සේ. ඒ කියන්නේ මට කට්ටිය ඇවිල්ලා කියද්දී ඒගොල්ලෝ ඩ්‍රග්ස් වලට පෙළඹුණේ මං හින්දා කියලා. ඒ මට එහෙම කියනවා ඇවිල්ලා. මට එහෙම කියපු කට්ටිය ඉන්නවා. ඒ කියන්නේ කොල්ලෝ විතරනේ කෙල්ලොත්. මම දන්නෙත් නැහැ මම දැකලත් නැහැ. මගේ හිතේ එහෙම අදහසක් තිබිලත් නැහැ. හැබැයි ඒගොල්ලෝ ඩ්‍රග්ස් වලට පෙළඹිලා තියෙනවා මගේ සින්දු අහලා. ආපහු රැප් කරන්න. රැප් කරන හැම කෙනාටම මද්ද්‍රව්‍ය ඕනේ නැහැ. අනිවාර්යයෙන්. ඔයා දක්ෂයි. ඒ දක්ෂතාවයෙන් ප්‍රයෝජන ගන්න. ලංකාව දිනවන්න, ලංකාව වෙනුවෙන් ඔයාට ලොකු තැනකට යන්න පුළුවන්. ඒත් එක්කම අම්මලා තාත්තලාගේ හිනාව අමතක කරන්නත් එපා. ඔයාත් hina වෙන්න ඕනේ. හෙට දවසේදී ඔයා ගොඩක් hina වේවි. හැබැයි මද්ද්‍රව්‍ය නැතුව. ටැටු එක ගහගත්ත කියලා ඔයාගේ දිහා බලන්නේ නැහැ වෙනස් විදියකට. හරි? ඒ නිසා පොරොන්දු වෙන්න. අපි මේ ආයතනයෙන් එළියට ගිහිල්ලා පාරදී හම් වෙන්නේ ලස්සන රැපර් කෙනෙක් විදියට. මං ආවා මං දැක්කා මට ඕන දේ මං ගත්තා මම මේ ලෝකෙන් නෙමෙයි බවත්‍රා sus movimiento san rabiosa ඉස්සෙක් නෙමෙයි තනි පිස්සුවක් ස්මෝක මං ඉස්සුවා මින්ම තවත් ඇවිස්සුවා ඒකින්න රටක් සිරු ස්ත්‍රීන් රවටක් අත තිබ්බේ මෙසෙල්ලම බඳින්න මම මේකෙම බින්න බහින්න නවතින්න බල ඉකි ඉද්ද